Hi guys, we are back. අද අපි ආවේ මේ දවස්වල social media එකේ හොඳටම trending වෙන food spot එකකට. හිතන්න බලන්නකෝ මේ කොහෙද කියලා. මේ තමයි barbecue salon. අද මෙතනින් අපි honest food review එකක් අරන් එනවා. මේ place එක තියෙන්නේ හරියටම රාජගිරිය big plate එක ළඟ. ඔයාලට පේන පාරෙන් වම් පැත්තට මීටර 10ක් විතර ඇතුළට ගියාම ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. Open food court concept එකකට හදලා තියෙන මේ place එකේ එකවර 50කට 60කට විතර නිදහසේ dine කරන්න පුළුවන්. අපි එනකොට guys රාට හමාරත් පහවලා ඒත් බලන්න මුළු place එකම full busy. අපි දෙන්නගේ වාසනාවට යාන්තමට එකම එක ටේබල් එකක් හිස තිබ්බා. මෙතන ස්පෙෂල් වෙන්නේ බාබකියු චිකන් වලට. මෙනු එකේ අරබික් චිකන්, ස්පයිසි සිලෝන් චිකන්, පෙරිපිටි චිකන් කියලා ෆ්ලේවර්ස් තුනක් තියෙනවා. ඒවා පරෝතා එක්ක අරබික් රයිස් එක්ක ෆ්‍රයිස් එක්කත් කන්න පුළුවන්. නැත්නම් half of full chicken විදිහට order කරන්නත් පුළුවන්. ස්පයිසි සිලෝන් එක medium spicy, පෙරිපිටි එක නම් ටිකක් වැඩියෙන් ස්පයිසි ගන්න කැමති අයට හොඳ ඔප්ෂන් එකක්. මෙනු එක පෝස්ට් කරලා ඔයගලන්ට ප්‍රයිසස් ටික බලන්නත් පුළුවන්. කාඩ් චිකන් එකක් රුපියල් 650කින් තමයි ස්ටාර්ට් වෙන්නේ. ඒ වගේම ඩ්‍රින්ක්ස්, ඩෙසර්ට්ස් වලට ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. අපි අද ඕඩර් කළේ ස්පයිසි සිලෝන් ෆුල් චිකන් with පරෝතා. ඒකේ ප්‍රයිස් එක රුපියල් 2399ක් වෙනවා. ඩ්‍රින්ක්ස් වලට පෙප්සි එකකුයි, වැනිලා මිල්ක් ෂේක් එකකුයි අපි ගත්තා. අනේ මේ චිකන් එකේ කලර් එක දැක්කම ඇත්තටම කන්න හිතනවා නේද guys. මේ ඩිෂ් එකත් එක්ක පරෝතා 4ක්, මායෝ, අනියන් සලාඩ් එකක්, ඒ වගේම මේකට perfectly match වෙන spicy gravy එකකුත් ලැබුණා. පරෝතා එකත් බලන්නකෝ guys, හොඳට buttery ඒ වගේම soft texture එකක් තියෙනවා. මුලින්ම පරෝතා එක විතරක් taste කරලා බැලුවා. butter flavor එක නිසා නිකම්ම උනත් ඒක කන්න පුළුවන් without anything. ඊළඟට තමයි අපි බලාගෙන හිටපු moment එක chicken එක. ඇත්තටම කියන්න ඕනේ මේක නම් හොඳට marinate කරලා තිබුණා. spices ටික chicken එකට උරාගෙන බාබකියු ෆ්ලේවර් එකත් එක්ක ලස්සනට බැලන්ස් වෙලා තිබ්බා. ඒ වගේම මීඩියම් ස්පයිසි කික් එකකුත් එක්ක කටේ රස තව ටිකක් වැඩි වෙනවා. දැන් මිල්ක් ෂේක් එකත් පොඩ්ඩක් try කරලා බලමුකෝ. ඒක නම් ඇවරේජ් vanilla milk shake එකක්. Elephant House vanilla ice cream එක ටිකක් මෙල්ට් කරලා බොනවා වගේ feeling එකක් තමයි ආවේ. price එක රුපියල් 699ක් වුණා. ඒ ගන්නම් quantity එකත් එක්ක එච්චර worthy නෑ කියලා තමයි ඇත්තටම හිතුනේ අපිට. කන ගමන් තමයි හොඳම combination එක හොයාගත්තේ. පරෝතා ගෑල්ලා කරගෙන මේ ස්පයිසි ග්‍රේවි එකේ පොඩ්ඩක් ඩිප් කරලා ඊට පස්සේ මාය ටිකකුයි අනියන් සලාඩ් ටිකකුයි දාලා චිකන් කෑල්ලක් එක බයිට් එකක් ගත්තාම it's superb. ඒ ෆ්ලේවර් එක නම් වෙනම ලෙවල් එකක් ඇත්තටම. විශේෂයෙන්ම මේ ස්පයිසි ග්‍රේවි එක තමයි guys මේ හෝල් ඩිෂ් එක තවත් ලෙවල් එකකට අරගෙන යන්නේ ඇත්තටම. මාය එකත් එක්ක හොඳ quality එකක් එන නිසා හැම ෆ්ලේවර් එකක්ම හොඳට බැලන්ස් වෙනවා. මේ කොම්බිනේෂන් එක නම් අනිවාර්යෙන් try කරන්න කියලා රෙකමන්ඩ් කරනවා අපි. අපි කාලේ ඉවර වෙද්දී රෑ 9:00 විතර පහ වුණා. ඒත් තාමත් මේ ප්ලේස් එකේ ක්‍රවුඩ් එකේ කිසිම අඩුවක් තිබ්බේ නැහැ. ටේක් අවේ ඕඩර්ස්, ඩයින් ඉන් කස්ටමර්ස් හැමදේම ෆුල් ස්විං එකේ. ටේබල් එකක් ලැබෙනකන් බලාගෙන හිටපුවා ගොඩාක් හිටියා guys. ඒ වගේම ටයිමින් ගැනත් කියන්නම්. වීක් ඩේස් වල හවස 4 ඉඳලා පාන්දර 1 වෙනකම් මේක ඕපන්. ඒ වගේම වීකෙන්ඩ්ස් වල හවස 1 ඉඳලා පාන්දර 1 වෙනකම් ඕපන්. එහෙනම් අද අපේ රිවිව් එක මෙතනින් අවසానයි. අපිට නම් මේ ප්ලේස් එක අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක්. ඔයාලත් ඇවිල්ලා try කරලා ඔයාගේ honest opinion එක comment එකකින් කියන්න. වීඩියෝ එක හොඳනම් like කරන්න, share කරන්න. එහෙනම් ආයෙත් ලස්සන තැනකින් රසවත් කෑමක් එක හමු වෙමු. එතකන් පරිස්සමට ඉන්න. bye bye.